හෙට මගේ මාලිගාවේ පොකුණට රන්මාළුවෙක් දානවා. ඒක අල්ලලා ගෙනාපු කෙනාට මම තෑගි දෙනවා. මේ පොකුණ ගොඩක් ගැඹුරුයිනේ. අදුරුයිනේ. කිසි දෙයක් පේන්නේ නැහැ. රජතුමනි, මට මාළුව අල්ලන්න බැරි වෙයි. හැබැයි මද මාළුව කතා කරවන්න පුළුවන්. එහෙනම් කරලා පෙන්නපන්. අනේ රන්මාළුව එළියට වරෙන්. රජතුමාට උඹව දකින්න ඕනේ. මේක මහ පිස්සෙක්. රජතුමනි, මාළුව වුණත් දන්නවා ඔබතුමාගේ පොකුණේ රන්මාළු නෑ කියලා. ඉතින් එයා එළියට එන්නේ නෑ. කවුරු තැඹුවත් අන්දරේව නම් මොන රජාටවත් තම්බන්න බෑ. අන්දරේ හැමදාම වගේ ඔන්න ඔබ අදත් දිනු. ඔන්න පොරොන්දු වුණ විදිහට මගේ තෑග්ග. බොහොම ස්තුතියි දවයන් වහන්සේ. ඉතින් අන්දරේ දිනපු රත්රන් වලට මොකද කරේ? රජතුමනි, මම ඒ රත්රන් වලින් අසරණ මිනිස්සුන්ට උදව් කරා. අන්දරේ හරි යහපත් වැඩක් නෑ කරලා තියෙන්නේ. අපි එකිනෙකාට උදව් කරන් සමගියෙන් ඉන්න ඕනේ. ඔන්න ඉතින් මේක මේ වීඩියෝ එක බලන අයටත් හොඳ ආදර්ශයක්. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න මේ වීඩියෝ එකට රියැක්ට් කරලා තව කෙනෙක්ට බලන්න ෂෙයාර් කරලා අපේ චූටි කතා පිටුවත් ෆලෝ කරගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.